දැක්කනි දැක්ක නම් ඒක හදන්නද හරියට කිව්වේ මම. හරි ඉතින් ඔන්න අද අපේ හොස්ටල් එකේ කට්ටිය රොටි හදන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ තියෙන අපේ කාමරේ මේක නම් ගණන් ගන්න එපා. කැතයි. නා ප්‍රධාන සංවිධායක ඉවරයි. ඉන්නේ කොළඹ ගෙනාවා හයිදෙන් කරන තියා ගන්න. මොනවා ඉස්සරහ දින ඉවරුනේ. ඉන්නේ විදියක් තියෙනවා. ගෙනාවා අම්බෙක් තියෙනවා. පාන්දර කිලෝ කමාර කියලා. ඒක සෙට් වෙන්න පොල්ගිරි දෙකක් දෙනවා. ඒතර පොලිස්සෝ ගෙනගෙන ඔය පොලිස්සෝ කලින් ගෙනලා සිද්ධාතුන අරගෙන. හරි ඉතින් ඔන්න අපේ කට්ටිය බඩු ගෙනල්ලා තියෙනවා වැඩේට ඕන කරන්න. ඇත්තටම කිව්වොත් දැන් වෙලාව 10:30යි. ඉතින් 10:30ට තමයි මේ රොටි හදන්න පටන් ගන්න. වැඩේ ඉතින් ක්ෂණිකව හිතුන දෙයක් ඉතින් ක්ෂණිකව පටන් ගන්නවා. මල්ටිටාස්කින් පීයක් තමයි අප්පාච්චි ඉහන්ගෙන් හදන කොහොමද පොල් එළිය ගහන්න පොල් ගහන්න කියලා. මොකද අපේ දුල්කිත් වැඩේ පටන් ගත්ත පොල් ගන්න. ඒක මේ බයිසෙප් එක හදාගත්ත පොල් දාලා. පොල් පොල් දානවා කියනවා. ඒක පොල් වැඩි වෙන තරම තමයි මේ රසය. ඇත්තටම මේ හොස්ටල් එකේ කලින් කට්ටිය වෙලා තියෙනවා මම හිතන්නේ හිටපු සීනියර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ පාවිච්චි කරපු හිරමණයකින් තමයි දැන් මේ අපිත් මේ පොල් ගන්න. රාමන අල්ලගත්තා වුණ ලුණු කපන. ඉස්කෙන්
දැන් චේතිය ඇවිල්ලා ඉන්නේ පොල් ගන්න. දෙන්නම ජිම් ගිහිල්ලා යන්නත පොල් ගාලටම ඇඟ හදාගෙන තියෙනවා. අනික් කටි ගන්නේ මායා බලෙන් රස්තන දෙකේ බිලුඩ දැන් වැඩේ ඉවර වෙන ළඟයි දුර්කිත්‍ය ප්‍රමාදය ඉවරයි තියෙනවා. ඔව්. අනේ කවුද? මේක හොදලා තියෙන්නේ. මම වාකර දෙනවා දුලි දියා. පිච්චෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා පුතේ. නැද දැන් දෙන්න තුනියට ගන්න වෙනවා. ඔව් නේ. මුකුල් ගන්න ගමු. මොන කේසක් කොනද? ලුණු මදි වුණත් අපි තව ලුණු ටිකක් දාමු. හැබැයි මේ කොහොම සම්බෝලෙන්න උණු? සම්බෝලයක් නෑනේ අරකට තියෙන්නේ. ඔව්. ඒක තමයි අපි සම්බෝලේ. ඒක තියෙනවා ඉතින් හොඳයි. ඔව් ඒක හොඳට තියෙනවා. අනේ ආකාරයෙන් රොටිය හදා ගන්න දුර්කිත් සංගරේ. උද්ද දාලා හදන්නද පරාටා දෙනවා. පීසයක් වඩ ගාන්ට හැදුවෙන් ආයි දැන් ඉතින් බාන්න යන්න හොඳ සුවඳක් එනවා. ෂෙෆ් ගිහාන් ඉන්නා. මෙන්න මේකයි අපේ රොටි එකේ පෑන් එකක් රොටි එකක් අපිට වත් වෙනවා. අතරක කපලා බලන්න බා. මේක හදන්න. මම කාලා. හදන්න. ඔව් ඉතින් අපේ ගිහාන් පළවෙනි මේකත් එක්ක මොකක්ද? dulu mau ngambil anik tuh cukup kan udah memang malah pedi kayaknya malah bukan tuh sarai enggak sarai itu mereka ikut nama sarai pindah ke dia Iyan kian bang tapi tuh ya mereka apa tuh bingung Dulgi I'm blushing bro nana roti nana dan තමයි මෙයාලා ඉන්නේ අපි නෝ කොල්ල මම හොර අලුබල ගිරීමෙන් අපිට සපෝට් එකක් දෙනවා ආය අපේ ගන්න Oh, jangan ada roti kan? Sekarang satu. ada ini kayak maru. ඇත්ත නේ Ini mana daun rasa rasa maru. Me roti ko daun apa ini udah jadi. රොටි දාන එක ඔව් තවත් රොටි තුනක් ආවා
බායි කියලා අපි මෙයාලවත් දාමු. අපේ නවීන ඇවිල්ලා ඉන්න තේ හදන්න. තේ හැදීමේ කලාවේ වෙන්න ප්‍රමුඛ කාසෝ. ඒක නෑ. ඒනම් නවීන් රසම තේක. කියන්න බලන්න කොහොමද තේ හදන්නේ. බරයිසි මෙන් ලද ආభాෂයෙන් තමයි මම මේ හදන්නේ. ජිම් යන අය බලන්න. මම මේරයිද අස්කරලාට විදිර මේ අස් කරනවා කියලා ගමු. ආයිම කොප්පු වේද ඒ ඒගොල්ලෝ බෝක්පයක් හොදලා මම වැඩේ කරලා ඉතින් මේගොල්ලෝ කියන කොබානෝ කොහෙද තියෙන්නේ අර අල්මාරිය මොනල් මාරිය අපේ අල්මාරිය හැබැයි නැද තරන්නේ අර දාලා තිබ්බොත් අරිෂ්ට ඇති එහෙන් අපේ රොටි ටිකේ අවසාන ටික තියෙන්නේ. අවසාන රොටි ටික කියන්නේ කමරාම රොටියක් ගන්න තුනී වැඩි තමයි. ඒක මම දාන්න අත් දෙකෙන් මේ. අවසාන මොහොත දැන් ඊට පස්සේ අනුභව කිරීමේ නැකත් සූදානම්. විතර පොඩ්ඩක් රස බලන්න ටෙස්ට් එක. අම්මෝ කාට වැඩියම කාඩ වැඩිද අවුල සීනි දාමු පොඩක් සීනි දාලා රෙන්න අතට විතරක් දාන්න. කුලායලා ටැග් මං උන්ට ලා වැඩ නෑ අම්මෝ ටැග් මේක වදිනවා දැන් අමන්නේ කමෙන් ටික හල්ලාරි වන්දර දාමු මන්න ඇතුළම අවුලන්නේ කාට වැඩිවා ඒ මොන තමයි මදි නම් අපි දාගෙන ඒ අපි හදාගෙන ඒකට ඉවසන්න බෑ. අදහස් මෙතන ගලාගෙන එනවා තේකේ මොනම අදහස් දුන්නේ වුණාට අපි විද. කපට වැඩි සීන් චුට්ටක් වෙන්න දාන්න ඕනේ. ලොරියකුත් දැම්මා ඇතුලේ. මොකද ගන්නේ කහට වැඩි නම් දිහා වතුර ටිකක් දාලා තනකො කර නෑ. සීනි දාන්න ඕනේ. ශිංක උපදේශනවා එන්න මේක තමයි වෙස්ටර් ප්‍රයිස් රෝයිස්. වඩා දාන්න බෑ ඒ ටික කරකම් දාමු views අනිවාර්යෙන් එනවා. ලොවෙස් එක. ටැග් කරලානේ නෝ. ටැග් කරලා දැන් ඉතින් සියල්ල සූදානම් වෙලා හමාරයි. දැන් ඉතින් කණ්ඩ තමයි ඉතින්. කෝ හදපේ කෙනෙක් නෑ අද පුතා මල් කඩන මෙන්න තියෙන අපේ රොටි ටික අපි මෙතන ගානිෂ් කරලා ගමු ලස්සනට වෙන්න. දැන්ට මෙහෙම පෙන්නන්න. එනවට ලොකෝ. කහට වැඩි වුණොත් ඒක හදන්නට මොකද අපි කරන්නේ? අනුක කරන්න පුළුවන්. තනක කරනවා කියන්නේ තව වතුර ගන්න පුළුවන්. විශේෂාංග උපදේශ මොකක්ද ආයේ සීනි දාන්න. එයි. සීනි දාලා තලක වෙනවා. දැක්කඩ දීට දාන්න ඕන මේ ආවෙන්න මෙයා කිව්වේ. තනුක කරන්නේ වතුර දැන් හරි තනුකනේ මම කියන්නේ කොහොම හරි දාලා ඉන්නේ සමතු ඉතින්. ඒක තමයි සාන පළවෙනි ඔප්ෂන් එක මොකද? වතුර. නෙවෙයි වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ. දැන් මාව මගේ මොන ඉතලා බ්ලොග් එකේ තියෙන්නේ මම ලෝකි කෝපේ එනවා ගමුස මගේ කෝප්පේ දැන් මගේ නෑ තනුක කර දෙන්න දැන් විදිර ඉන්න වෙස්ටර්න් ප්‍රොවින්ස්. අයියෝ දාලා තනුව කරනවා. ටේස්ට් වාටර් කරලා දුන්නා මම මේක. විහාන්න ඉන්න ඒකේ අපේ නවීන තේ කලා ප්‍රමුඛ. කහනුනේ ආවයි කඩේ තේ ගන්න එක මේ වස් කරමු පුතා. මේක වා හොදලා තියන්නේ මහාමාරිය දෙයක් දන්නේ අපිට මේ වතුරක් දීලා. කෝප්පේ අරන්නේ. අපි කාලා මොන්නේ කත අපි ඉතින් කණ්ඩ මෙතන අස් කරගෙන හම්බෙන්නේ. ෆයිනල් ලාස්ට් ලස්සන්ට ගමුනේ ලස්සනට අපි මේක හදාගෙන ඊට පස්සේ පෙන්නනවා.
මෙන්න එහෙම තමයි අවසාන පෙන්වෙන්නේ. එන්න එහෙම තමයි පේන්නේ අවසානයේ. කන්න හදන්නේ කට්ටිය නිදිමත ඇත්තන වෙලාව ගියේ දැන් 12යි 10ට අපි රොටි කන්න හදන්නේ. ඉන්න කට්ටිය පිටරේ ඉන්න පිටරේ ඉන්න නවීන් ඉන්න ඒදී ඉන්න දුල්ගිත් ඉන්න විහාන් තමයි ප්‍රධාන සංවිධායකයන්. හරි ඉතින් අපි කන්න හදලා දැන් කවුද සමාවගේ කන අත ඉඳගෙන යාන්ගේ මූණෙන් බලා ගන්න පුළුවන් රොටියේ තියෙන රස සන්තෝෂ වෙඩින් වලට ඒක ඇත්තටම රසයි. ඒකට වදිනවා මිල්ල නම් ඒක හදන්නේ හරියට කිව්වොත් මම ඒක ඉතල තනුත් කරනවා ඒට උදේ දෙලි කරලා පොඩ්ඩක් මෙහෙමයි අයියා ඒකට උඩට යන්න ඇත්තටම හොද්දේකේ පැණි රස කොච්චරද කියනවා නම් ගිහාන්ගේ මූණෙන් දාඩිය දානවා. ආ ඒක සම්මුලට ඉන්ටර්නෙට් දාලා හදුවා හරිම රසයි. මේ වගේ රොටියක් කන්න ඉතින් හොස්ටල් එකට මෙන්න ඕනේ. අපේ හොස්ටල් එකට එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් තාත් වීඩියෝ එක හැම වෙලම අද දිගින් එන්න. බයි.